අල වලින් රස බැදුමක් හදමුද? මේක බත් එක කන්නත් පුළුවන්, නිකන් කන්නත් පුළුවන්. මුලින්ම අල අරගන්න. ඊට පස්සේ මේ විදිහට අල ටිකේ පොතු සුද්ධ කරගන්නවා. දැන් අපි අල ගෙඩිය සෝදලා අරගෙන මේ වගේ ටිකක් ලොකුවට කෑලි කපා ගන්නවා. මේ ගානට කපා ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ කපාගත්ත අල ටික වාජනයකට දාගන්නවා. දැන් මේකට ඇල් වතුර වැහෙනකන් එකතු කරනවා. මේක දැන් විනාඩියක් මෙහෙමම වහලා තියන්න. ඊට පස්සේ වාජනයක් ලිපේ තියලා ඒකට වතුර එකතු කරනවා. දැන් මේ වතුර ටික හොඳට උතුරනකන් ඉන්න. ඊට පස්සේ විනාඩි 30ක් තිබ්බ අල ටික අරගෙන මේ උතුරන වතුරේකට දානවා. මේ වෙලාවේ ලුණු ටිකකුත් දාගන්න. දැන් මේක හරියට විනාඩි 5ක් තියලා ඉවත් කරගන්න ඕනේ. අල ටික 150ක් දැම්මම ඇති. අනිවාර්යෙන් විනාඩි 5ක් තියලා අයින් කරන්න. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට පාන් පිටි එකතු කරනවා. ඒ වගේම මිරිස් කුඩු ටිකක් සහ ගම්මිරිස් ටිකක් එකතු කරනවා. ඒකට රස අනුව ලුණු එකතු කරනවා. දැන් මේකට වතුර ටික ටික දාලා ඝනකම් බැටර් එකක් හදාගන්න. මේ ගානට තිබුණාම ඇති. ඊට පස්සේ මේ බැටර් එකට අපි බාගට තැම්මුණ අල ටික එකතු කරනවා. දාලා හොඳින් කලවම් කරන්න. බැටර් එක හැම අල කෑල්ලකම තැවෙරෙන විදිහට. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් එකතු කරනවා. ඒකට අපි අල ටික පරිස්සමෙන් එකතු කරනවා. එකතු කරලා දෙපැත්ත හරව රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. මේ ගානට බැදුනහම ඇති. මේ විදිහට ඔක්කොම ටික බැද ගන්න. ඊට පස්සේ ආයෙමත් පෑන් එකක් ලිපේ තියලා ඒකට බැටර් ටිකක් එකතු කරන්න. තෙල් දාන්න එපා, බටර්ම දාන්න. බටර් ටික දී වුණාම මේකට අපි චොප් කරපු සුදුලෝන බික් 5ක් එකතු කරනවා. මේක හරියට විනාඩියක් ලිපේ තියලා බැද ගන්න. ඊට වඩා බදින්න යන්න එපා. දැන් මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම චූටියට කපාගත්ත කොත්තමල්ලි කොළ හරි ලුණු කොළ ටිකක් හරි එකතු කරනවා. මේ වෙලාවේ බැදගත්ත අල ටික දාගන්නවා. එකතු කරලා කලවම් කරන්න හොඳට. ඔන්න දැන් අපේ අල බැදුම හදලා ඉවරයි. මේ වෙලාවේ නම් සුවඳේ බෑ. කාලා බලමු එහෙනම්. හරිම රසයි ඒක නම්. එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ. ගිහින් එන්නම්.